හොඳයි මම අද හිතුවා ඉලෙක්ට්‍රොනික වලට ආසාය වෙනුවෙන් ට්‍රාන්සිස්ටර් එකක් පරීක්ෂා කිරීම සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව දල අවබෝධයක් මේ විෂය පිළිබඳ ආසායට නොදන්න අයට ලබා දෙන්න. මම ඒකට ගත්තා PNP ට්‍රාන්සිස්ටර් එකක් 1943 NPN ට්‍රාන්සිස්ටර් එකක් 2SC 3280 තව PNP ට්‍රාන්සිස්ටර් එක හා NPN ට්‍රාන්සිස්ටර් එක පරිපථයක සලකුණු ගන්න ඇති ආකාරයෙන් රූප සටහන් දෙකක් අපි ට්‍රාන්සිස්ටර් එකක් අතට ගත්තම පෙනෙන ආකාරයෙන් රූප සටහන් දෙකකුත් ලබා ගත්තා. 3280 සහ 1943 ට්‍රාන්සිස්ටර් දෙකෙහිම අතටගෙන බලන ආකාරයෙන් පාද එකසේ සමානයි. බේස් කලෙක්ටර් එමීටර් ලෙසද බේස් කලෙක්ටර් එමීටර් ලෙසද දැක්විය හැකියි. මේ වගේම නිවැරදි ලෙස එකලස් කරගත් පරිපථයක NPN ට්‍රාන්සිස්ටර් සහ PNP ට්‍රාන්සිස්ටර් වලට විදුලිය ලබා දී ඇති ආකාරය NPN ට්‍රාන්සිස්ටරයක කලෙක්ටරයට ධන වෝල්ටීයතාවයත් PNP ට්‍රාන්සිස්ටරයක කලෙක්ටරයට ඍණ වෝල්ටීයතාවයත්. නමුත් PNP වුණත් NPN වුණත් එකම ක්‍රියාවලිය ට්‍රාන්සිස්ටර් දෙකෙහිම අභ්‍යන්තරේ ක්‍රියාත්මක වෙන්නේ. වෙනසකට තියෙන්නේ ධන ඍණ මාරු වෙන එක පමණයි. මේ ට්‍රාන්සිස්ටරයක් ක්‍රියාත්මක වෙන්නේ ටැප් එකක් ආකාරයෙන්. එමීටර් සහ කලෙක්ටර් අතර ගලා යන විදුලි ධාරාව මෙම බේස් පාදය මගින් පාලනය කළ හැකියි. මෙහිට ලැබෙන සංඥාව හෝ විද්‍යුතතාවය අනුව මෙහි සම්බන්ධතාවය ඇති වෙනවා. මේකෙත් ඒ ආකාරවමයි සිද්ධ වෙන්නේ. තව දෙයක් කිය යුතුයි. NPN PNP ට්‍රාන්සිස්ටර් සියලුම පාද සියලුම ට්‍රාන්සිස්ටර් වල මේ ආකාරයෙන් පාද සටහන් වෙන්නේ නැහැ. ට්‍රාන්සිස්ටර් වල නම්බර එක අනුව පාද පිහිටීම වෙනස් වෙනවා. ඒ වගේම එක පේන්නේ හරියට උඩ තියෙන නම්බරය වගේම යට තියෙන කාණ්ඩාංකය අනුව එකම ට්‍රාන්සිස්ටර් වර්ගයක වුණ පාද පිහිටීම වෙනස් වෙන්න පුළුවන්. දැන් මේක 2SA 1943 යට තියෙනවා I23 කියලා. මේක වෙනත් අංකයක් තිබුණොත් පාද පිහිටීම වෙනස් විය හැකියි. හොඳයි. ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා. අපිට ට්‍රාන්සිස්ටර් එකක පින් අවුට් එක බලා ගන්න ඕන නම් Google වල ට්‍රාන්සිස්ටර් එකේ නම්බර එකයි පින් අවුට් කියලා ටයිප් කරාම සම්පූර්ණ විස්තරය එනවා. අපි බලමු එනම් ට්‍රාන්සිස්ටරයක් පරීක්ෂා කරන ආකාරය. ඉස්සෙල්ලම මල්ටිමීටර් එකේ ඩයෝඩ් පරීක්ෂා කරන ලයින් එකට දා ගන්න ඕනේ. ඊට පස්සේ 1943 ට්‍රාන්සිස්ටරය පාද පිහිටලා තියෙන්නේ BCE බේස් කලෙක්ටර් එමීටර්. අපි ඉස්සෙල්ලම බේස් එකට ධන තියලා කලෙක්ටරේට ඍණ තියෙනවා. කිසිම රීඩ් එකක් පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ බේස් එකට ධන එහෙමම තියෙද්දි එමීටර් එකට ඍණ තියෙනවා. ඒ රීඩ් එකක් පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ
බේස් එකට ඍණ තියලා එමීටරේ කලෙක්ටර් එකට ධන තියෙනවා. එතකොට පෙන්නනවා 517ක්. ඊට පස්සේ බේස් එකට ඍණ එහෙමම තියෙද්දි එමීටර් එකට ධන තියලා බලනවා. එතකොට පෙන්නනවා 524ක්. දෙකේ සුළු වගයක් වෙනස් වුණාට ඒ ට්‍රාන්සිස්ටරේ ෂෝට් එකක් නැහැ. මේක බලද්දී බේස් එකට ධන තිබිලා කලෙක්ටර් එමීටර් දෙකට ඍණ තියෙන අවස්ථාවේදී කිසිම රීඩ් එකක් කරන්න බෑ. එහෙම කරොත් ඒ ට්‍රාන්සිස්ටර් එක ලීක් වෙච්ච එකක්. ඒ වගේම අපි කලෙක්ටර් එමීටර් අතර ෂෝට් එකක් තියෙනවද කියලාත් බලනවා. එතන ෂෝට් එකක් නැහැ. ඒ කියන්නේ ට්‍රාන්සිස්ටරය හොඳ එකක්. මේක 1943 PNP ට්‍රාන්සිස්ටරයක්. එම ට්‍රාන්සිස්ටර් එකේ බේස් එකට ඍණ තැබුවම පමණයි මල්ටිමීටර් එක රීඩ් කරන්නේ. මේ ට්‍රාන්සිස්ටරය NPN. ඒකේ වෙන්නේ ඒකේ අනිත් පැත්ත. බේස් එකට ධන තියලා මෙතෙන්ට ගන්න. බේස් එකට ධන තියලා කලෙක්ටර් එකට ඍණ තියුවම රීඩ් කරනවා. එමීටරේට ඍණ තියුවම රීඩ් කරනවා. එක කිට්ටු අගයන් දෙකක් පෙන්නනවා. ඒක නිත් පැත්තට මාරු කරලා බේස් එකට ඍණ තියලා කලෙක්ටරේට ධන තියුවට රීඩ් කරන්නේ නැහැ. එමීටරේට තියුවට රීඩ් කරන්නේ නැහැ. කලෙක්ටර් එමීටර් අතර ඊට පස්සේ පරීක්ෂා කරනවා. රීඩ් කරන්නේ නැහැ. මේ ට්‍රාන්සිස්ටර් දෙකම භාවිතයට ගත හැකි තත්ත්වයේ තියෙන ට්‍රාන්සිස්ටර්. වගේම මං ගාව තියෙනවා 3281 ට්‍රාන්සිස්ටර් එකක් NPN එකක්. එකට අපි තියලා බැලුවොත් බේස් එකට ඍණ තියලා කලෙක්ටරේට ධන තියුවම බීප් එක බසර් එක වදිනවා ෂෝට්. දෙපැත්තටම ෂෝට්. එකට බේස් එකට ධන තියලා ඒ රීඩ් කරනවා. ඒක භාවිතයට නුසුසුදු ට්‍රාන්සිස්ටර් එකක්. ඊළඟට මංගාව තියෙනවා B1274 ට්‍රාන්සිස්ටර් එකක්. මේකෙත් පාද පිහිටීම මේ ආකාරවම තමයි. බේස් කලෙක්ටර් එමීටර්. අපි ඒකත් චෙක් කරලා බලමු. බේස් එකට ඍණ තියුවා රීඩ් කරනවා 603ක්. බේස් එකට බේස් එකට ඍණ තියලා කලෙක්ටර් එකට ධන තියුවම 603ක් රීඩ් කරනවා. එමීටර් එකට තියුවම ධන 604ක් රීඩ් කරනවා. බලමු අනිත් පැත්තට තියලා. මේ අවස්ථාවේදී බේස් එකට ධන තියලා කලෙක්ටරේට ඍණ තියුවා රීඩ් කරන්නේ. බේස් එකේ ධන හැමම තියෙද්දි එමීටර් එකට ඍණ තියනවා රීඩ් කරන්නේ. ඒක හොඳ ට්‍රාන්සිස්ටර් එකක්, අලුත් ට්‍රාන්සිස්ටර් එකක්. හොඳයි එහෙනම් මම මේ වීඩියෝ එක කරේ ඉතාමත් පුළුවන් තරම් ෂෝට් කරලා තවත් ඉස්සරහට මෙවැනිම වීඩියෝ ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා.